හරියමං ඉල්ලීමක් ඉෂාරාගෙන් කළොත් ඉෂාරා දරුවෝ මැඩම්ට බාර දීලා හිත හදාගෙන මේ ප්‍රශ්نين අයින් වෙන්න ඉඩ තියෙනවා. ඒක කීයටවත් එන්නේ. කොහෙවත් ඉන්න අවජාතක දරුවෙක් හදාගන්න මම ලෑස්ති නෑ. අවජාතක දරුවෙක් නෙමෙයි මැඩම්. ඒ චේතිස්සගේ දරුවා. මැඩම් ඔය විදිහට කතා කරන්න එපා. ඇයි ඔබ මට දැන් මොනවා කරන්නද? මම මැඩම්ට මොනවා කරන්නද? ඒකෙන් පේන්නේ ඉතින් මැඩම්ගේ පන්තියයි මගේ පන්තියයි. මොන පන්තියක්ද? මොකක්ද මේ පන්තිය? ජීවිතේ විඳින්න තියෙන හැම දුකක්ම විඳපු මට ක්වොලිටි එකක් තියෙනවා දරුවෙකුට ඒ වගේ අසමජාති කතාවක් නොකිය ඉන්න. ඒත් මහලුකු වලව් පැලැන්තිය ගැන කියවන මැඩම්ට ඒ ක්වොලිටි එක නැහැ. අනේ මේ මගේ මිනිහත් එක්ක läගපු උඹ මට ක්වොලිටි එක ගැන උගන්වන්න එනවද? මම මැඩම්ගේ මිනිහත් එක්ක läග්ගේ නෑ මැඩම්. මම läග්ගේ මගේ මිනිහ එක්ක විතරයි. දුප්පත්කමට ජීවත් වෙන්න බැරි කමට මට සල්ලි දීපු මිනිස්සු එක්ක läග්ගා. ඒක මට නම්බුයි. පේනවද? පේනවද මේ ගෑණි කියන කතා? ෂුවර් එකටම මගේ මිනිහත් මේ ගෑනට සල්ලි දීලා ඇති. ඔව්. මැඩම්ගේ කමට සල්ලි දුන්නා. මොකද? එයා මට එහෙම කරන්න ඕනේ. අනේ මන් දන්නේ මේ මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ.